Pogobogi. You are never. එනම් බුස්සරණ පරිස්සමෙන් කියලා. අඩි 30ක් විතර ගැඹුරු. සෑහෙන මැදට ගිහිල්ලා තියෙන දැන් එන්න බිරුවෝ ඉන්නේ අපි. කලබල වෙන්නේ පාෂා. ඔය ගනි. අඩෝ එකේ කවුන අහුන හැම ගලව ගන්න හදන්නේ. ඌ දඟලනෝ නේද? ඉපායපා පිස්ස. අනේ ගන්න මාව කොට ගන්න. නමචා මාළු අය නම. ආයේ බෝවන්. අද වැව මැද සෙල්ලක්. දැන් අපි වැවක් හොයාගෙන තමයි යන්නේ. අපි එතෙන්ට ගිහලා කතා කරමු. අපි මේ වැවේ තමයි මාළු අල්ලන්න හදන්නේ. මේ වැවට අපි පාරුවක් හදලා දැන් අපි ගාව ටියුබ් එකක් තියෙන නිසා අපි ඒකට මේ උඩ බට වලින් උඩට ගහ ගන්න ඕන. පාරුවක් විදිහට හදා ගන්න ඕන. අපි උඩ බට ටිකක් කපාගෙන ඇවිල්ලා පාරුවක් හදලා මේක යමු. මෙන්න මේක තමයි වැව. නේ උලන් ගන්න ටියුබ් එකට. කරනව තනක් නැතිකොට අපේ පාරුව හදා ගන්න ඕන කරන උඩ බට් ටික කැපෙනවා. ටයර් කපන්නේ නෝනේ. දැන් මේ ටික අරගෙන අපි යන් වැව ගාවට. වැව ගාවට ගිහිල්ලා ටියුබ් එක උඩ ගහමු පාරුව. පාරුව ගහලා සාංගේ බිලී පිට තියෙනවා. මාළු ටිකක් අල්ලමු ගිහිල්ලා. අපි තව එකක් කපා ගන්න ඕන. හරියනේ නම් අපි උණු බට් ටික කපාගෙන ආවා. මේකට දැන් අපි මේ ටියුබ් එකට අපි ප්‍රේම් එකක් විදියට තමයි පාරුව ගහන්නේ. මේකට මේ උණු බටේ ප්‍රේම් එකක් හදලා උඩින් ලෑල් ටිකක් ගැහුවම සුපිරියට පාරුව හදාගමු. අපි දැන් ප්‍රේම් එක හදාගමු. මේ කියතක් තියෙනවා. කපාගෙන ලස්සනට ප්‍රේම් එක හදාගමු. හරි මමාරු ගන්න. මේකේ කිඹුලෙක් ඉන්නවා කිව්වා. ඒක අන්තිම වෙලාවේ කිව්ව දෙන්න පොඩ බයයි. රිස්ක් එකක් ගන්න වෙනවා. අතර වන්න. මන් දන්න අපි පාරු හදලා නැහැ නේ ඉතින්. දන්න කෙනෙක් එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ. පාන් ගෙඩියක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලෝ මාළු හොද්දක් හදලා කනවලු. තාම නම් මාළු වල යන්න බෑ. මුන්ට මාළු වල යන්න පුළුවන්ද කියලා මම දන්නෙත් නෑ. හැබැයි පිළිවිත්ත කරන් ආවල ඔක්කොමඩ. හරිද? මෙහා ලයින් එක යනවා. එන්නේ මචං සීන් එක දෙන්නේ. මම නම් දන්නේ නෑ ඉතින් මම ගහන්න ආන එක ප්‍රේම් එකක් ගහලා වෙනම විදියක මේක මැද තියලා මාළු හදන්න පුළුවන් විදියට ලයින් එකක් තමයි මම අරගෙන ආවේ. ඒ වුණාට මුන් කියන්නේ මෙහෙම ගහමු කියලා ඉතින්. අරගෙන ඇවිල්ලා යන්න වෙන්නේ. ඔයාලට මතක නම් මේ අර මේ උස්සන් වල ගියපු චෙප්ලා දෙන්නමයි ඉන්නේ. අර නිට්ටෑව නෑ. මෙයාට කපල පුරුදු දෙහැල්ලු. එහෙනම් අපි කාලා බලමු. ආයි මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඔයාලට ෆෝන් දෙකට මේ අයියා ඉන්නව හදවතේ. ඔයාලා කෝල් එකක් දෙන්න. අපි බිස්කට් එකක් ගෙනා. පාරට ගොඩක් දුරයි යන්න විදියක් නැහැ. අන්න හරේ තමයි මේ තියෙන්නේ පාර. ගොඩක් දුර යන්න ඕන. පටි ටික ඔක්කොම කපාගෙන තියෙන්නේ. දැන් මේක උඩින් මෙහෙම තියලා දෙපැත්තෙන් බැද ගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා ඔයා කොහොමද මැදට? අනු ටික අරගෙන අපි බැඳගමු දෙපැත්තේ. දැන් සුපිරි පාරුවක් කැලේ තියෙන උඩ කැලේ. එහෙනම් අපි යන්නේ මේ අවසානම හරියේ. පාරුව බැඳගෙන තියෙන්නේ. සාන් කියන්න. අද දවසේ මම අත්දැකීමක් ගත්තා. දැන් මං ගිහලා අපේ ගමේ අයටත් කිලේ අත්දැකීම මේ කට්ටියන්ටත් දෙනවා. ගමේ අයත් සතුටු වෙනවා. ගමේ. දැන් ඔක්කොම ටික බැඳලා ඉවරද මචං? අතන ගැටේ ගහ ගන්න මම නම් ප්ලෑන් කරේ මේ සුපිරිම පාරුවක් ගහලා වැව මැද තියාගෙන උයන්න. හරිද? වැඩේ අන්තිමට පොඩ්ඩක්
හරි මේ වුණා මේ කට්ටියත් හරි මේ අදිමදි කරා. ලොකු ප්‍රශ්නේ කිව්වා කිඹුලෙක් ඉන්නවයි කියලා. මේ වැවේ කිඹුලෙක් ඉන්නවයි කියලා කිව්වා. ඔන්න අපි තියන්න හදන්නේ උඩින් දැන්. එයා පැත්ත තියන්න බෑ කීරියන නිසා මේ කන පිට පැත්ත තමයි අපි තියන්නේ. අපි අපේ කොඩිය ගහන්න හදන්නේ කොඩිය. මෙන්න මෙහෙමයි අපි යන්නේ අද. මෙන්න අපේ කොඩිය. අඩුව. කොඩිය ගහන්න හදන්නේ. සවුන්ඩ් එකද සවුන්ඩ් එක. බන්දු ලෑස්ති වෙන මාළු යන්නේ. අපි මාළු වල ළඟ එනකන් හබලක් කපා ගන්නවා හබලක්. එන්න අපි හබලක් කපන්නේ හබලක්. වහින්න කලින් ටක් ගාලා උහුදර යන්න ඕන. වතුර වැටෙනකොට මාළු හැංගෙනවලු. හබල හරි. tadi gue tuh gua kadal aja මෙන්න අපේ සුපෝක භෝගී රුවල් never දැන් හරිනේ මේකත් තරම් ඵලයක් එනම් බුස්සරණ පරිස්සමෙන් කියලා එහෙනම් ඔන්න අපි යනවා ඉපප නැගිටිනවා එහෙනම් අපි ගියා මාළු අල්ලන් එන්නලා සිදු අඩු මෙතට යනවා බං ඒ සාහන් කොමර නවත්තපන් ඒ බෑ බං හුලඟත් එක්ක අශාන් දැන් නම් ඉවරයි වගේ බං මෙතට යනවා බං ඒ නවත්තපන් ඔබට පීනන්න පුළුවන්ද මට නම් පීනන්න බෑ හරිනේ නවත්තපන් මෙතට යනවා ඔය මෙතට යනවා මේ අඩු මචං මෙතට යනවා අඩි 30ක් විතර ගැඹුරු සාහන් මෙතට ගිහිල්ලා තියෙන දැන් එන්න බෙරපොර ඉන්නේ අපි කලබල වෙන්නේ පාෂාන් හායි මගේ රත්තරන් යාළුවනේ අපි දැන් මේ රැව මැදට ඇවිල්ලා මෙතට ආවා හැම ගහගන්න විලී පිත්තේ ඔන්න දැම්මා පොඩිය තියෙන සාන් මාළු අල්ලනවා බලන්න සාන් පොඩ්ඩක් කියලා ලසිදු ආවේ නැහැ බයට ආවේ නෑ බෑ තුන් දෙනෙක් කොහොමත් මේක නගින්න බෑ මචං තුන් දෙනෙක් නැක්කනම් පෙළෙනවා දැන් මමත් බර වැඩි හරිද ඔය ගණි අඩෝ එකේ කවුනා හොඳ මාළුවෙක් කල්ලුවා සිරි වෙන්න අම්මට සිරි මම පත සයිස් මාළුවෙක් කල්ලලා තියන්නේ අපේ සහනයා හැම ගලව ගන්න හදන්නේ ඌ දඟලනෝනේ බා මාළුවෙක් කල්ල ගත්තා එහෙනම් සාන්නේ නම් කොහොමරි මාළුවෙක් කල්ලුවා නේද එක ලොකු මාළුවෙක් කල්ලගත්ත අපි තා ට්‍රයි එකක් දෙනවා තා එකෙක් කල්ලගන්න තව එකෙක් කල්ලගෙන යන් අපි පොඩ්ඩක් රිස්ක් එකක් වැඩි මේකද ඉන්න එක උලඟත් වැඩි උලඟත් වැඩි අරහෙට ගහගෙන යනවා සාන් මොකෝ තත්ත්වය දැන් නෑ වගේ නේ බා දැන් ඉතින් කොච්චර වෙලා හිටියද තව එක මාළුවෙක් කල්ල ගන්න විදියක් නැද්ද බා කොටනෝ ඉවරෙකුත් නෑ ඒ උනාට අහුවෙන පාටකුත් නෑනේ මොන කොටනවා ආශාන් එකෙක් තව මාළුවෙක් කවුනා ඔන්න අපේ පඩුවරි මාළුවෙක් ඊළඟ සුපිරි මාළුවෙක් කවුනා තව එකෙක් පෙතියෙක් කවුනා දැන් දෙකයි දැන් අපි යන් ගොඩටනේ යක් හබල් ගාන ගමන් ඉන්නේ මචං හබල් ගාන ගමන් දැන් අපි යන ගමන් ඉන්නේ අපි එනවා මචං අර ඩබල් එනවා එනවද යනවද වගේ මට පේන්නේ හැටියට නම් යනවා වගේ එන්නේ නෑ ඇවිල්ලා යනවා වගේ යාළුවනේ ඒ මාළු අල්ලගත්තා බං අර සිරිකෝ අම්මට සිරි පොඩි කැඩිලා ගණන් ගන්න එපා අයියෝ යම් කිසි දේවල් වුණා මට සිරි මෙන්න තා පොඩි එකෙක් හම්බුණා වලට පොඩි එකෙක් සිරාවටම දැන් අපි ගන්න කොටට හරි එහෙනම් ඔයාලා ගියාට කමන්න මට බඩු හම්බුණා අරු මාළු දෙන්න තවගෙන පොඩ්ඩක් අඩෝ ගනින් අප්පල තුන් දෙන්න ඕනේ නෑ යාළුවනේ අපිට මාළු ටික හම්බුණා අපි දැන් වැඩේට බහිමු
අරුත් දෙන්නත් ගොඩට යම්. පයි අතල් දෙන්න එපා. ගනින් එපා ගනින් උත්තෝ ගන්න මාව ගන්න මාව ගොඩට ගන්න. අනේ පයි අනේ ගොඩට ගනින් අයිස්. අම්මා දැන් අපි උරුව ලිහන්න ඕන. අසා මොකද්ද කියන්න තියෙන්නේ? අපෝ මාළු වලන එකක් එනවා මාළු වැඩක් බා. මාළු වලන එක කමන්නේ මෙන්න මේ කියන්නේ එක තමයි ඔක්කොටම වඩා අමාරු. ඒක කැඩිලා. හරි අමාරු වෙන්නේ. ඉතින් කලින් තත්ත්වය දැන් තත්ත්වය බලන්න. ඔක්කොම කැඩලා තියෙන්නේ දැන් හරිද? පාරුව අබලන් වෙලා තියෙන්නේ. වතුර උඩට එන මට්ටමට තියෙන්නේ දැන්. අපේ උදේ ඉඳන් මහන්සි ඉවරයි යාළුවනේ. ඉවරයි. මාවන්නේ මාළු තියෙනවනේ දැන් ඔයාලට. මාළු ටිකක් පුච්චලා අපි කමු. ලස්සිද ඔයා මාළුව හදලා ගන්න හදන්නේ? මාළුව හදලා ගන්න හදන්නේ අපේ ලස්සිදු. දර ටිකක් හොයාගෙන ආව අපි. සානක් මාළුව පුච්චලද හදන්නේ? yes. පුච්චලා හදන්නේ නේ. ලස්සිද ඉතින් මොකද්ද කියන්න තියෙන්නේ මාළුව ගැන? මාළු ගැන යන මාළු සුපිරි බලමු අපි පුච්චලා ගමු නේ. අයින් දැන් කොරම් දිස්ස. ලසින්දු තමයි මේක හදන්නේ සුප්‍රියටම මිරිස් කුරු ටිකක් දාගන්නවා. ඇත්තටම සතුටුයි මෙච්චර මේ උදේ 7 ඉඳන් කට්ට කාලා මාළුවෙක් අල්ලගෙන. ඒ ටික වටර දානවනේ. ඒ ටිකක් දාගන්නවා. පොඩි කපාගත්ත දැන් වලින් මම දාගත්තත් කමන්නේ නැහැ. ඒකට සරයි රසයි. අපි ඇලුමිනියම් කවරයක් ගාලා තියෙන්නේ. ඒකේ ඔතලා දැන් ඉරස් දාන්න තියෙනනේ ලස්දෝ. ඔන්න එහෙනම් මේක කරගත්තා. අපිට අරක තියෙන්නේ පුච්ච ගන්න තමයි. පුච්ච ගන්න තියෙන්නේ දැන්. අපි දැන් මේක පුච්ච ගමු. රසයක් තියෙනවා. අනෙන් ඔය ෆිෂ් වර්ග කියන්නේ ඔය සී ෆුඩ් අයිටම් පොඩ්ඩක් කුක් වෙන්න යන වෙලාව බොහොම පොඩි වෙලාවයි යන්නේ. විනාඩි 10ක් 5ක් වගේ යනකොට කුක් වෙනවා. ඉතින් අපි බලමු. දැන් විනාඩි 5 10ක් ගියා. තව විනාඩි 5ක් තියලා බලමු කෝකටත් කියලා. එහෙනම් අපි මාළුවෙන් සෙට් වෙමු. එහෙනම් යාළුවනේ මේ කුක් වෙලා ඇතිලු. අපි එහෙනම් මේ මාළුව අරගෙන බලමු මේ කොහොමද දැන් කුක් වෙලා තියෙන්නේ කියලා. අපි අරගෙන බලමු මාළුව. පොට්ටක් අරගෙන මේ ඔක්කොම ටික මේකල බලන්න. මාළුව තියෙන බලන්න. දැන් නම් මචං පොඩි සෝලක් කියනවනේ. කොහොමද? අප්මඩ සිරි සඳ බොද වෙනවද? සිහි නෑ. දැන් මරු ගාන්ට ඇවිල්ලාද පිච්චිලාද? මේ කොලෙත් රත් වෙලා තියෙන්නේ නේ. මචං මාළුවයි නම. Oh my god. ඇයිල පිච්චිලා පොඩ්ඩනේ. පාන් තියෙනවා. අපි කාලා බලමු. තියෙනවා. පොඩ පිච්චෙන හැබැයි හොඳේ. කොහොමද? සුපිරි. සුපිරි? පාන් කෑල්ල දීපන්. එහෙනම් මෙන්න බලන්න දුම් පාර. අපි කාලා බලමු. සුපිරි. ඔන්න එහෙනම් අපි කාලා ඉවරයි. මාළුව සම්පූර්ණයෙන්ම කාලා ඉවරයි. ආශාන් මොකෝ කරන්නේ? උලන් අරගෙන ඉතින් අපි යන්නේ දැන්. දැන් වැඩ ටික කොහොම ඉරයිනේ මාළුවත් පිච්චුවා. දැන් අපි යන්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බෙමු. වීඩියෝ එක හොඳ නම් යාළුවෝත් ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.
උලන් හරිනවා රෑ. මේකේ උලන් අරන වෑන් එකේ දාන් යන විදියක් නැහැ. අද. පොඩි වීඩියෝ එකකට